ඔබතුමාගෙන් මම අහන්නේ දැන් බලාගාරයේනේ මේ අන්තිමට මේ ගහන මේ ටේබල් එක ඉවර කරන අපි ඉස්සරහට යන්න ඕන මීටිම ගෙනියන්න. දැන් මෙතන ගැප් එකක් ඇවිල්ලා තියෙනවනේ. දැන් ගැප් එකක් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලෝ කියනවා දැන් මේ ඩිරෙක්ට් ෆීඩ් එකේ මේ ගැප් එක තියෙනවා කියලා. එතකොට දැන් මේ ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එක ආපු නැව් 7 ගැන බලමුකෝ. හරිද? අපි එකෙන් පළවෙනි නැව් අතාරිමුකෝ. 2 3 4 5 6 කියන නැව් වල දැන් ඩිස්චාර්ජ් පෝට් රිපෝට් දැන් මේ රිපෝට් තුනම පරතරයක් තියෙනවා. හරිද? ලෝඩ් පෝට් රිපෝට් එකේ දැන් මේක පොඩි ගාණක් නම් කමක් නැහැ ලොකු ගාණක වෙනසක් තියෙනවා යම් නැව් වල. ඒතර ඔබතුමාගේ අපිට බලාගාරය පැත්තෙන් මේ පිළිබඳ මේ ඇහුවොත් ඔබතුමාලාගේ අදහස මොකද්ද? ඇයි එහෙම වෙන්නේ? ඔව් එහෙම කොහොමද එහෙම වුනේ? දැන් ලෝඩ් පෝට් රිපෝට් එකයි ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එකයි ලක්විජේ බලාගාර රිපෝට් එකයි තුන අතර පරතරයක් තියෙනවා. චූටි දැන් මාත් එකතු කරලා එහෙම වෙන්නේ කොහොමද ඒක? උත නෑ මේ සහතුමා අපේකම තමයි. දැන් ඔය ආපු නැව් ටිකට උඩ තියෙනවනේ දැන් ප්‍රීවියස් සප්ලයි ඒක දැන් ලෝඩ් පෝට් දාලා තියෙනවා ඩිස්චාර්ජ් පෝට් මේ ලක්විජේ එකේ දාලා නැහනේ. එතකොට දැන් මේ අත්‍තරම ලක්විජේ එකේ ලැබ් එකේ රිපෝට්ස් දැන් එළියට එන්නේ දැන්නේ. මීට කලින් එහෙම එළියට ආවේ නැහනේ. එතකොට මේ ප්‍රීවියස් සප්ලයි ගැන අන්තිම නැව් 11 කියමුකෝ. ඒකේ ලක්විජේ එකේ රිපෝට්ස් වලත් 5400 ගණන් ගියා කියන කතාවක් එනවා. ඉතින් ඒකේ රිපෝට්ස් දැන් තියෙනවද? එහෙම ඔය කියන්නේ ප්‍රීවියස් සප්ලයි එක කියන්නේ නැව් 11 ඒ ලක්විජේ එකේ රිපෝට් සම්බන්ධව මොනවද කියන්න තියෙන්නේ? ඒ කියන්නේ ඒකෙදි දැන් මෙතන දැන් මම අහන්නේ මෙතන දැන් ඩිෆරන්ස් එකක් තියෙනවනේ. මේ හොඳ පොයින්ට් එකක් මෙතුමා මේ මන්ත්‍රීතුමා මතු කරන්නේ. 5300 ඒ කියන්නේ ඒ ඩිෆරන්ස් එක තියෙනවා. මං අහන්නේ කලින් නැව් 11 ඒ ඩිෆරන්ස් එක කොහොමද ලක්විජේ එකයි ලෝඩ් පෝට් එක? මේ ඔක්කොම එකට එකතු කරලා උත්තර දෙන්නකෝ. දැන් අපි අහන්නේ මේ මන්ත්‍රීතුමත් මමත් අහන්නේ දැන් ලෝඩ් පෝට් රිපෝට් එකයි ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එකයි ලක්විජේ රිපෝට් එකයි අතර වෙනසක් තියෙනවා. හරිද? ඒක අනුව ජනනය වෙන ප්‍රමාණය තීරණයක් අරගෙන තියෙනවා. එතකොට මේ මන්ත්‍රීතුමා එහාට ගිහිල්ලා අපේ රවින්ද්‍ර මන්ත්‍රීතුමා අහන්නේ ප්‍රීවියස් 11 දැන් හොඳයි කියලා කියනවනේ. හරිද? ඒකේ ලක්විජේ රිපෝට් එකේ මේ වගේ 5900 අඩු ගානක්ද ආවේ. ඔබතුමන්ලා ගාව ඇතිනේ. ඇත්තටම දැනට මේ එහෙම ආපු අවස්ථා දෙකක් තිබුණා මේ එතකොට ඒකේ අඩු එතකොට ඒකේ 300 ජනනය කරන්න බැරි වුණාද? එහෙම අවස්ථාවක් රෙකෝඩ් වුණේ නැහැ. 300 ජෙනරේට් කරන්න පුළුවන් වුණා අපිට. පුළුවන් වුණා. අවස්ථා 6ක් කියන්නද ඔබතුමාට? මේ තියෙන්නේ මගේ අතේ තියෙනවා කියන්නේ රෂියන් කෝල් වලින් ඕගොල්ලෝ ගෙනාපු එක නැවක් ඒ කියන්නේ කැපැසිටි ඔක්කොම තියලා තියෙනවා මෙට්‍රික් ටොන් 54000ක් ඒ නැවේ ඊට පස්සේ ලෝඩ් පෝට් රිපෝට් එක තියලා තියෙන්නේ කැලරිෆික් වැලියු එක 6235යි ඊට පස්සේ මේකේ ඉන්දියන් ලැබ් ටෙස්ට් එක ගියාට පස්සේ අන්ලෝඩ් පෝට් එකේ ඉන්දියන් ලැබ් ටෙස්ට් එක 6189යි ඊට පස්සේ ලක්විජේ බලාගාරයේ 5410යි. ඒ කියන්නේ ලොකු ගැප් එකක් එතන. 6189 ඉන්දියන් ලැබ් එකේ 5410යි ලක්විජේ බලාගාරයේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම 700කට ආසන්න ගැප් එකක් එතන තියෙනවා. ඊට පස්සේ 440 ඊළඟ නැවේ 55550 තියෙනවා ඔක්කොම කැපැසිටි එක. ඊට පස්සේ 6246යි ලෝඩ් පෝට් එක. ඉන්දියන් ලැබ් එකේ 6195යි 5682යි ඊළඟ එක. ඒ වගේ තියෙන අවස්ථා 6ක්. අවසන් නැව් 11. කියන්නේ ගිය අවුරුද්දේ පොටෙන්ෂියා එක ගෙන ආපු අවසන් නැව් 11යි රිපෝට් එක තියෙනවා මගේ අතේ. ඒතකොට මේකට අනුව අවස්ථා 6ක් නැව් 6ක් ඔබතුමන්ලගේ බලාගාරයේ අදාළ ප්‍රමිතියකට කියන්නේ අදාළ රේන්ජ් එකේ නෙමෙයි ගල්ලංගුට තිබිලා තියෙන්නේ. ඒක හරිද? රිපෝට් එක අරන් ආවිලක් තියෙන්නේ. මේ මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නේ දැන් මම අහගෙන හිටියේ දැන් ඔය කියන රිපෝට්ස් වල විස්තර ওই විදිහට වුණාට අපි ඔපරේෂන් එකේ ඉන්චාර්ජ් මහත්මයා ක්ලියර් කරන්නෙත් කියන්නේ අපි බලාගාරය දන්නෙත් මෙගාවට් 300 ජෙනරේට් කරගැනීමේ අපි හැකියාව තිබුණා. නෑ ඒක නෙමෙයි ප්‍රශ්නේ. මෙගාවට් 300 ආවට දැන් ඒතර වැඩිපුර කෝල් දාන්න වෙලා තියෙනවනේ. ඒතර පාඩුවක් වෙලා තියෙනවනේ මෙතන. පැහැදිලිව. නෑ මට තියෙනවා එකෙන් ආපු වෙන ප්‍රශ්නයක්. දැන් මේ මන්ත්‍රීතුමා දැන් ඔබතුමාලා පිළිගන්නද මේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන කරුණු හරි කියලා ඉවරලා? ඒ දත්ත විදිහට ඒක හරි. ඒ වුණාට අපිට බලාගාරයේ දත්ත විදිහට හරි. එතකොට අඩුවක් තියෙනවා. අඩුවක් තිබිලත් වෙනසක් තියෙනවා. ඔව් වෙනසක් තියෙනවා. වෙනසක් තිබිලත් ඕගොල්ලෝ කියනවා මෙගාවට් 300 ජනනය කරා කියලා ඉවරලා. ඒ රිපෝට් එක දෙන්නකෝ එන. පුදුමලා එහෙම කියනවා නම් ජනනය වුණා කියලා. නෑ අපි මන්ත්‍රීතුමා දැන් ඒක ගෙනල්ලා නැන්නේ. දැන් ඔබතුමාලා ඒ රිපෝට් එක ජනනය වුණා කියන එක අපිට සබ්මිට් කරන්න. එතකොට මට අහන්න වෙන ප්‍රශ්නේ තමයි එතකොට දැන් මේකේ 300 ජනනය කරන්න බෑ කියලා කියන්නේ කොහොමද මේ වෙනසක් තිබිලා?
අපිට ඒක ඇතනම් බලාගාරයට අපි යම් කිසි ඇතටම ජනනය කරන්න උනාම සෙට් පොයින්ට් එකක් කියලා හදනවා. සෙට් පොයින්ට් එකක් දෙනවා. දුන්නට පස්සේ දැන් ඒකට ඇත්තටම කෝල් ඔටෝ ෆීඩ් කරනවා අපි. ඒ ෆීඩ් කරන වෙලාවෙදී අපිට තේනවා මේ උපරිමයේ දක්වා ගියත් මේක එන්න බෑ කියලා. ඒක ඔටෝමේටඩ් සිස්ටම් එකක් තියෙනවා. ඒතකොට ඒක රියල් ටයිම් ඩේටා ලොග් වෙනවා. ඒතකොට අර විනාඩියක් උතර නැත කරන්න අපිට උපසභාපතිතුමාගෙන් මේ සම්බන්ධව දැන් ලක්විජය බලාගාරයි තිබෙන විදුලි බල මණ්ඩලයටනේ. ඔබතුමාගෙන් මේ සම්බන්ධව පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. ඔව් සභාපතිතුමා මම එදත් කිව්වා වගේ මේ අපේ ඔය බෝම් කැලරිමීටර් එක පුළුවන් කැලිබ්‍රේට් කරන්න. නමුත් ඒක කරන මෙතොලොජි එකක් තියෙනවා. ඒක නිසා මගේ පෞද්ගලික මේක තමා ඒක බිලු කරන්න අමාරුයි. ඒක එන රිසල්ට් එක මම බිලු කරන්නේ මේ රිපෝට් එක සම්බන්ධ දැන් මේ ලක්විදුලි විදුලි බලාගාරයෙන් මේ නැව් 9 සම්බන්ධව තියෙන මේ රිපෝට් එක සම්බන්ධව විදුලි බල මණ්ඩලය මතය මොකද්ද? ඔව් ප්ලාන්ට් අවුට්පුට් එක අඩු වෙලා තියෙනවා. කොහොම හරි කැපැසිටි එක අඩු වෙලා තියෙනවා. රියල් ටයිම් එකේදී. ඔව් ඒ කියන්නේ මෙගාවට් ගන්න ඩිලිවර් කරන්න බැරි වෙලා තියෙනවා මේගොල්ලන්ට. ඒක නිසා එතන ලොස් එකක් තියෙනවා. අන්ලෝඩ් පෝට් එකේ රිපෝට්ස් එක බලනකොට මේක ප්‍රශ්නයක්. ඒක වෙන්න බෑ. ඒ කියන්නේ මොකක් හරි කොන්ෆ්ලික්ට් එකක් තියෙනවා මේ දෙක අතර. ඒක හොයන්න තමයි මම හිතන්නේ අපි අපොයින්ට් කරලා තියෙන්නේ. හරි. අපිට තනියම කියන්න අමාරුයි මොකද අපි හරි අපි එතන යාට එක අහන්නේ